දෙන්නම මාකට් එකට යන්නෙත් නැහැ. දෙන්නම නොයා ඉන්නෙත් නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මාකට් එකට යන්නේ. මොකක්ද මේ either or කියලා කියන්නේ? What's this either or? So either or is a conjunction. Either or කියලා කියන්නේ conjunction එකක්. That means we use the conjunctions to join two words, two phrases, two clauses or two sentences together. අපි conjunction එකක් use කරන්නේ වචන දෙකක් නැත්නම් වාක්‍ය ඛණ්ඩ දෙකක් වාක්‍යයන් දෙකක් එකට එකතු කරන්න use කරන words වලට අපි කියනවා conjunctions කියලා. මෙන්න මේ either or කියන එකත් conjunction එකක්. So, we are going to discuss how to connect this either or in this sentence. මෙන්න මේ දීලා තියෙන sentence එකට කොහොමද අපි either or කියන එක join කරන්න කියලා බලමු. Either or means what does the mean of that? ඒකේ mean එක මොකද්ද වෙන්නේ? Either or කිව්වොත් අපි එක්ක හෝ කියන මේක හෝ ඒක to show the choice. choice එකක් පෙන්නන්න. choice එකක් අපිට express කරන්න තමයි either or කියන එක අපි use කරන්නේ. එතකොට මෙතන හැම වෙලාවෙම O කියන එක හරි either කියන word එකත් එක්ක form වෙනවා. ඒක හැම වෙලාවෙම follow වෙනවා O කියන word එකත් එක්ක. එතකොට ඒකයි කියන්නේ අපි එක්ක මේක හෝ ඒක කියන අදහසයි එන්නේ. blank father blank mother will go to the market. මෙතන කියන්න තියෙන්නේ තාත්තා හෝ අම්මා market එකට යාවි. එතකොට මෙතන මේ either කියන එකෙන් use කරාම අපිට ඒකේ idea එක express වෙන්නේ ඒ දෙන්නගෙන් මොන හරි choice එකක් නේ. ඒතර තේරීමක්. ඒතර දෙන්නගෙන් එක්කෙනෙක් කරන දෙයක් ගැන තමයි අපි එතන express කරන්නේ. ඒතර දෙන්නම market එකට යන්නෙත් නැහැ. දෙන්නම නොයා ඉන්නෙත් නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක් තමයි market එකට යන්නේ. අන්න ඒ වගේ idea එකක් තමයි either or කියන conjunction එක use කරාම එන්නේ. තාත්තා හෝ අම්මා market එකට යාවි. That means both are not going to the market. That means either father or mother will go to the market. ඒ කියන්නේ තාත්තා හෝ අම්මා market එකට යාවි. එහෙනම් මුලින්ම අපි මෙතනදී දාන්නේ either කියන word එක. එතකොට either father or mother will go to the market. තාත්තා හෝ අම්මා market එකට යාවි. So this is the way we have to use the either or conjunction in the sentence. එතකොට මේ විදිහට තමයි either or කියන conjunction එක sentence එකකට use කරන්නේ. That's it.